හයි ඔන්න මගේ පළවෙනි තෙමු ඕඩර් එක. බලමු අපි ඒකේ මම මොනවද ඕඩර් කරේ කියලා. මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මම ෆස්ට් ඕඩර් එක හින්දා එච්චර සයිසස් ගැන දන්නේ නැති හින්දා මම මේකේ ගොඩක් නේල්ස් වල බඩු තමයි ඕඩර් කරේ. ඒ වගේම එක ස්ලිපර් පෙයා එකකුත් තියෙනවා. අපි බලමු. ඉස්සෙල්ලම ඔන්න කාඩ් එකක් කියලා තිබ්බ thank you කාඩ් එකක්. ඊට පස්සේ මේක නේල් බෆර් එකක්. නේල් බෆර්ස් දෙකක් වගේ තිබුණා. ඇත්තටම ඒව මම ඕඩර් කරේ අමෙදා පාර ගොඩක්ම අර ගෙදරදීම හදාගන්න නේල්ස් ගොඩක් ඕඩර් කරපු හින්දා. මේක ට්‍රැවල් කරනකොට ඕන වෙන එකක්, කැමරා ඩිටෙක්ට් එකක්. ඉතින් අපි එක පැතිවලට ඒ කියන්නේ රටවල් වලට ට්‍රැවල් කරනකොට අපිට ඒ වගේ දෙයක් ඕන වෙනවා කියලා මට හිතුණා ඕඩර් කරන්න. මේක මම ස්ලිපර්ස් දෙකක් පින්ක් කලර් එකට මම ආසයි. ඒක හින්දා මම ඕඩර් කරා. මේකේ සයිස් එක හරියටම තිබුණා. ඉතින් ඒක හින්දා මං හිතුවා ඊළඟ සැරේ shoes and slippers buy නැතුව ඕඩර් කරන්න පුළුවන් කියලා. මේකත් නේල් හදන, ඒ කියන්නේ අපිට ගෙදරදීම නේල් දාගන්න පුළුවන්නේ. ඉතින් මේක ස්ටිකර් එකක් වගේ. මම මේ වගේ එකක් කරනකොට ඕගොල්ලන්ට වීඩියෝ එකකුත් ගේන්නම්. මේ නේල් බෆර් එක වගේම ඒ වගේ නේල්ස් වලට අලවන ස්ටිකර්ස්, ඒ කියන්නේ තමන්ම කරගන්න ඒවා ගොඩක් ඕඩර් කරේ. මේ ෆ්‍රෙන්ච් නේල්ස්. ඊට පස්සේ මේක අයිලෑෂ් සීරම් එකක්. අයිලෑෂ් සීරම් කියන්නේ ඇහි පිහාටු ඝනව ඝනව දිගට වවා ගන්න පුළුවන් මේ සීරම් එක. දවසට දෙපාරක් හරි රෑට, ස්පෙෂලි රෑට ආලේප කරොත් ඒකටම වෙනම මස්කාරා වගේ ඇප්ලයි කරන්න පුළුවන් එකකුත් එනවා. මම මේක ස්පෙෂල් යූස් කරේ. අපි අර කාස්ට් ඔයිල් නෙමෙත් නැත්නම් ඉඬරු තෙල් පාවිච්චි කරන්නේ මේ ඇහි පිහාටු වලටයි ඇහි බැමටයි. ඒ වගේ තමයි මේක. ඊට පස්සේ මගේ කොණ්ඩේ මසාජ් කරන්න වුඩන් කෝම්බ් එකක් වගේ නෙමෙයි. ඒක නිකන් ස්කූප් එකක් වගේ තියෙන්නේ. ලී වලින් හදලා තියෙන එකක්. ඒක මම ඕඩර් කරා. ඊට පස්සේ ආයිමත් නේල්ස් එකක් තමයි. නේල්ස් මම ලස්සන කලර්ස් වගේක් ඕඩර් කරා. මේ නේල්ස් තමයි පේන්නේ. එක ස්ටිකර්ස් වගේ එන්නේ. නමුත් ඒක UV ලැම්ප් එකකින් එක සෙට් කරගන්න පුළුවන් හයියට. ඊට පස්සේ මම මේ දැන් පෙන්නන්නේ නේල්ස්. ඔක සෙට් කරාට පස්සේ අපිට ඕන විදිහට කපන්න පුළුවන්. මම දන්නේ ඒක කතුරෙන් කපන්න පුළුවන්ද කියලා. නමුත් මම මේ වගේ එකක් දැක්කා. ඒකෙන් කපන්න හරි ලේසියි කියලා මම දැක්ක හින්දා ගත්තේ. අපි කරලා බලමු. මේක ඇවිල්ලා මොකක්ද කියලා බලමු. මේක නේල් ලැම්ප් එක. අර අපි සැලොන්ස් වලදී පෙඩිකියුර් හරි මිනිකියුර් කරනකොට ගොඩක් වෙලාවට අපිට මැෂින් එකක් ඇතුළට අත හරි කකුල හරිනේ දාන්න තියෙන්නේ. අපි ජෙල් නේල්ස් කරොත් එක වේලෙන්න. මේක UV ලැම්ප් එක අපිට නේල් එකට විතරක් අල්ලන්න පුළුවන්. ඉතින් මම මේක දැකලා මම මේකත් ඕඩර් කරා. මේක මගේ ෆෝන් එකට කවර් එකක්. ඇත්තට මට කවර් එකක් හරිය අමාරුයි හොයාගන්න. ඔක්කොම සිලිකන් කවර්ස් තියෙන්නේ ලංකාවේ එකම ජාතිය. ඉතින් මට මේක දැක්කාම ආස හිතුණා. මම මේක ගත්තා. මේක මම හිතන්නේ 300 ගාණක් වගේ තමයි උනේ රුපියල් වලින්. මේ අන්තිමට පෙන්නන්නේ අන්ඩර් අයි ඩාර්ක්නස් එකට දාන මාස්ක් එකක්. මේක රෑට නිදා ගන්නකොට නැත්නම් අපි වැඩක් කරනකොට නම් දාගෙන පුළුවන් ඉෆෙක්ටිව් මාස්ක් එකක්. මේකේ කැෆේන් අඩංගුයි. මම දැකලා තියෙනවා, මම කියවලා තියෙනවා අන්ඩර් අයි මාස්ක් එකක් යූස් කරනවා නම් කැෆේන් අඩංගු එකක් ගන්න කියලා. මේක කැෆේන් අඩංගු හින්දා තමයි මම ස්පෙෂලි ඕඩර් කරේ. මම ඊට කලිනුත් ඕඩර් කරලා තියෙනවා වෙන මාස්ක්. නමුත් මේක කැෆේන් අඩංගු අන්ඩර් අයි සර්කල්ස් වලටම හදපු එකක් හින්දා ගොඩක්ම ගර්ල්ස් රටින ප්‍රශ්නයක් නේ ඕක.
නිදි මැරීම, ඒ වගේම ෆෝන් ගොඩක් කම්පියුටර් තිරේ දෙස බලාගෙන ඉන්නවා. එතකොට අපේ අර ඇස්වල වෙහෙස කර බව, නිදි මැරීම ඒවත් එක්ක ඇස්වල යට කළු වෙනවා. ඒකට තමයි මේක ඕඩර් කරේ. අපි බලමු. මේක එන්නේ ජෙල් වගේ. ඒකේ සීරම් එකක් තියෙනවා. ඉතින් ඒක හොඳට ඇස් දෙක යට තියාගෙන ඉඳලා ඒක වේලෙනකම්ම තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මම මේ සැරේ ඕඩර් කරේ. ඉතින් මගේ තෙමු ඕඩර් එකත් එක්ක මම ආව බඩු ටික ඔක්කොටම මම ඇත්තටම සැටිස්. ඔයාලත් ඕඩර් කරලා බලන්න තෙමු එකෙන් රීසනබල් ප්‍රයිසස් වලට. Okay, thank you.